එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩල් පාඨමාලාවේ 7 වෙනි කොටස. ශරියෝන යූදෝ. ශරියෝ කියලා කියන්නේ වාහන වලට. යූදෝස් කියන්නේ මඟ පෙන්වන. යූදෝසුරු මඟ පෙන්වන වාහන වලට මඟ පෙන්වීම. ශරියෝන යූදෝ වාහන වලට මඟ පෙන්වීම. උන්තේෂා ඉචිමෙයිනි යොරු චූයි දකෙදෙවා ෆුජූබුන්නබ අයි මතා ශරියෝ කිසයිජෝය සොතොනි යූදෝෂ ඕ හයිචි ශිනකරෙබ නරනයි බ අයිමෝ අරු. උන්තෙන්ෂා කිසයිසෝෂවා කොනො හෝහෝදේ යූදෝ ඕ ඔකොනව් කොතෝගා තයිසෙත්සුදේ අරු. උන්තෙන්ෂා ඉචිමෙයිනි යොරු චූයි දකෙදෙවා ෆුජූබුන්නබ අයි මතා ශරියෝ කිසයිජෝය සොතොනි යූදෝෂ ඕ හයිචි ශිනකරෙබ නරනයි බ අයිමෝ අරු. උන්තෙන්ෂා කිසයිසෝෂවා කොනො හෝහෝදේ යූදෝ ඕ ඔකොනව් කොතෝගා තයිසෙත්සුදේ අරු. යූදෝෂා යූදෝෂ කියලා කියන්නේ රියදුරට. යූදෝෂා ඉචිමෙයිනි යොරු එක්කෙනෙක් තනි අයෙක් චූයි දකෙදෙවා අවධානය පමණක් ඇති විට. එතකොට මේකේ තේරුම එක් රියදුරෙකුගේ එක් රියදුරෙකුගේ අවධානය පමණක් ඇති අවස්ථාවක. එක් රියදුරෙකුගේ අවධානය පමණක් ෆුජූබුන්න බායි ප්‍රමාණවත් නොවන අවස්ථාවක. ෆුජූබුන්න බායි මත තවද ශරියෝ වාහන කිසයිජෝ කිසයි උපකරණ ජෝ උපකරණ මත සහ සොතොනි පිටත යූදෝෂ යූදෝෂ කියලා කියන්නේ මඟ පෙන්වන්නට. යූජෝස ඕ හයිචි සිනකරෙබ නරනයි ස්ථානගත කරන අවස්ථා හයිචි සිනකරෙබ නරනයි මො අරු. ස්ථානගත කරන අවස්ථාත් ඇත. තනි රියදුරෙකුගේ අවධානය පමණක් ඇති තනි රියදුරෙකුගේ අවධානය ප්‍රමාණවත් නොවන අවස්ථාවක වාහන උපකරණ මත සහ පිටත මඟ පෙන්වන්නෙක් ස්ථානගත කරන අවස්ථාත් ඇත. උන්තෙන්ෂා උන්තෙන්ෂා රියදුරු කිසයි සෝසෂා කිසයි සෝසෂා කියලා කියන්නේ උපකරණ හසුරුවන්නට. එතකොට රියදුරු උපකරණ හසුරුවන්න කොන හෝහෝදේ මේ ක්‍රමවලින් මේ ක්‍රමවලට නැත්නම් මේ ආකාරයට යූදෝ ඕ ඔකොනව් කොතෝගා තයිසෙත්සුදේ අරු. මඟ පෙන්වීම වැදගත් වේ. තනි රියදුරුගේ අවධානය ප්‍රමාණවත් නොවන අවස්ථාවක තවද වාහන උපකරණ මත සහ පිටත මඟ පෙන්වන්නෙක් ස්ථානගත කරන අවස්ථා තියෙනවා. එතකොට රියදුරු එතකොට උපකරණ හසුරුවන්න මේ ක්‍රමවලට මඟ පෙන්වීම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. යූදෝෂනෝ ඉචි යූදෝෂා මඟ පෙන්වන්න. ඉචි කියන්නේ ස්ථාන. මඟ පෙන්වන්නගේ ස්ථානය. යූදෝෂනෝ ඉචි. යූදෝෂනෝ ඉචිවා උන්තෙන්ෂනි තොත්තෙ ಶಿನ್ರೋ තේයිෂි ඉචිගා මියසුකු ಶಿಕಮೊ යූදෝෂනෝ තෙಶಿನ್ගෝ ඕ කකුනින් දෙකිරු බශෝතො සුරු කෝතයිජි දෙමෝ මෝෂිරෝ දෙනෝ යූදෝ ඕ ಶಿತೆවා ඉකෙනයි. යූදෝෂනෝ ඉචිවා උන්තෙන්ෂනි තොත්තෙ ಶಿನ್ರೋ තේයිෂි ඉචිගා මියසුකු ಶಿಕಮೊ යූදෝෂනෝ තෙಶಿನ್ගෝ ඕ කකුනින් දෙකිරු බශෝතො සුරු කෝතයිජි දෙමෝ මෞෂිරෝ දෙනෝ යූදෝ ඕ ಶಿತೆවා ඉකෙනයි. යූදෝෂා යූදෝෂනෝ ඉචිවා
මඟ පෙන්වන්නාගේ ස්ථානය උන්තෙන්ෂනි තොත්තේ. රියදුරාට පහසුවෙන්. ශින්රෝ කියලා කියන්නේ මෙතන මාර්ගයට. රියදුරාට පහසුවෙන් මාර්ගය. ඒ වගේම තේයිෂි ඉචි. තේයිෂි ඉචි කියන්නේ නවත්තන ස්ථානය. මියසුකු. මි යසු. මියසුකු. ඒ කියන්නේ හොඳින් දකින්න පහසු, බලන්න පහසු, බලන්න ලේසි. රියදුරාට හොඳින් පැහැදිලිව මාර්ගය නවත්තන ස්ථානය බලන්න ලේසි වෙන්න, ලේසි වෙන විදියට. ශිකමෝ යූදෝෂනෝ. යූදෝෂ කියන්නේ මඟ පෙන්වන. යූදෝෂනෝ තෙසින්ගෝ. තෙසින්ගෝ කියලා කියන්නේ හස්ත සංඥා. මාර්ගෝපදේශකයාගේ හස්ත සංඥා කකුණින් දෙකිරු තහවුරු කරගන්න පුළුවන් බශෝතෝ සුරු ස්ථානයක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ මඟ පෙන්වන්නාගේ එහෙම නැත්නම් මාර්ගෝපදේශකයාගේ ස්ථානය රියදුරාට පහසුවෙන් මාර්ගය නවත්තන ස්ථානය පැහැදිලිව බලන්න පහසු. ඒ වගේම මඟ පෙන්වන්නාගේ හස්ත සංඥා පැහැදිලි කරගන්න පුළුවන්, පැහැදිලිව බලා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕන. කෝතයිජි දෙමු. කෝතයිජි දෙමෝ කියලා කියන්නේ මට මේකේ අර්ථය ආවේ රිවර්ස් කරන විටදී පවා. ඒ කියන්නේ රිවර්ස් කරන වෙලාවක උනත්, රිවර්ස් හරි වාහනයක් රිවර්ස් කරන වෙලාවක උනත් උෂිරෝ දෙනෝ. වාහනය කෙලින්ම පිටුපස සිට. යූදෝ ඕ ශිතෙවයි කෙනයි. මඟ පෙන්වීම නොකළ යුතුයි. ඒ කියන්නේ රිවර්ස් කරනකොට එතකොට ඒ කියන්නේ වාහනය කෙලින්ම පිටුපස සිට මේ යූදෝ කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. වාහන ඒ ඉන්න තැන රියදුරාට පේන්න ඕන. දැන් වාහනේ පිටුපස සිට රියදුරාට පේන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. යූදෝෂනෝ ඉචිවා ජිබුම් ජිෂින්ගා අන්සෙන්දේ. කෙන්කියූජි දෙමෝ හිනන් දෙකිරු බශෝතෝ සුරු. යූදෝෂනෝ ඉචිවා මේ මාර්ගෝපදේශකයාගේ එහෙම නැත්නම් මඟ පෙන්වන්නාගේ ස්ථානය ජිපුන් ජිසින්. ඒ කියන්නේ ජිබුන් ජිසින්. ඒ කියන්නේ තමාටම, කියන්නේ ඔහුටම අන්සෙන්දේ ආරක්ෂිතයි කියලා. නැත්නම් ආරක්ෂිතයි කියලා හැඟෙන. කින්කියූජි දෙමෝ. කින්කියූජි දෙමෝ කියලා කියන්නේ හදිස්සිය අවස්ථාවක උනත් හිනන් දෙකිරු. ඉවත් වෙන්න. එහෙම නැත්නම් පලා යන්න. නැත්නම් ඉක්මනට ඉවත් වෙන්න පුළුවන් බශෝතෝ සුරු ස්ථානයක් විය යුතුයි. කියන්නේ මාර්ගෝපදේශකයාගේ එහෙම නැත්නම් මඟ පෙන්වන්නාගේ මේ ස්ථානය එයා විසින්ම එයාට දැනෙන්න ඕන මං ඉන්න තැන මේ ආරක්ෂිතයි කියලා. ජිබුම් ජිෂින්ගා අන්සෙන්දේ. ඒ වගේම හදිස්සි අවස්ථාවක ඉක්මනින් ඉවත් වෙන්න පුළුවන් තැනක් වෙන්නත් ඕන. අන්සෙන්නෝ කකුණි. අන්සෙන්නෝ කකුණි. ආරක්ෂාව තහවුරු කිරීම. අන්සෙන්නෝ කකුණි. සුගිනොතෙන්. සුගිනොතෙන්. පහත කරුණි. පහත කරුණු නි චූවිෂි. අවධානය යොමු කළා. පහත කරුණු වලට අවධානය යොමු කළා. අන්සෙන් ඕ කකුණින් සිතේ. ආරක්ෂාව තහවුරු කරලා යූදෝ ඕ ඔකොනව්. මඟ පෙන්වීම සිදු කරන්න. සුගිනෝ තෙන්නි චූවිෂිෂි අන්සෙන් ඕ කකුණින් සිතේ යූදෝ ඕ ඔකොනව්. පහත කරුණු වලට අවධානය යොමු කරලා ආරක්ෂාව තහවුරු කරලා මඟ පෙන්වීම සිදු කරන්න. මේ කරුණු ටික ඉතාම වැදගත්. අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. පළවෙනි එක ශරියෝ උන්තෙන්වා කිජුන්නි zotta උන්තෙන්දෙ අරුකා. ශරියෝ උන්තෙන්වා කිජුන්නි සොත්තා උන්තෙන්දෙ අරුකා. ශරියෝ උන්තෙන්වා වාහන ධාවනය. ශරියෝ උන්තෙන් වාහන ධාවනය. කිජුන්නි සොත්තා
කිජුන්නි සොත්තා නියමිත ප්‍රමිතීන් වලට අනුකූලව නියමිත ප්‍රමිතීන්ට අනුව උන්තෙන් අරුකා ධාවනය කරනවද ඒ කියන්නේ මඟ පෙන්වීම මඟ පෙන්වන පුද්ගලයා මේ කරුණු ගැන බලන්න ඕන. එයා මඟ පෙන්වන වාහන රිය ධාවනය කරනකොට වාහන ධාවනය කරද්දී කිජුන්නි සොත්තා නියමිත ප්‍රමිතීන්ට අනුව එයා ධාවනය කරනවද දෙවෙනි එක උන්තෙන්ෂා උන්තෙන්ෂවා රියදුරු යූදෝෂනෝ ಶಿಂಗೋ ಐಜು ನಿ ಶಿತಗತ್ತಿರುಕ ಉಂತೆಂಶವ ಯೂದೋಷನು ಶಿಂಗೋ ಐಜು ನಿ ಶಿತಗತ್ತಿರುಕ ಉಂತೆಂಶವ ಹರಿಯದುರು ಯೂದೋಷನು ಮಗಪೆನ್ವನ್ನಾಗೆ ಶಿಂಗೋ ಐಜು ಸಂಜ್ಞಾ සිග්නල් ශිතගතිරුක ශිතගතිරුක කියලා කියන්නේ අනුගමනය කරනවද යූදෝෂනෝ ඉචිවා තදශීකා යූදෝෂා යූදෝෂනෝ ඉචිවා තදශීකා මග පෙන්වන්නාගේ කියන්නේ තමන් මග පෙන්වන කෙනාගේ මම ඉන්න තැන යූදෝෂනෝ ඉචි මග පෙන්වන්නාගේ ස්ථානය තදශීකා නිවැරදිද තමන් ඉන්න තැන නිවැරදිද ඊළඟ එක ශරයෝනෝ ශින්රජෝනි ෂෝගයිබුත්සු සගයෝෂ නදෝවා ඉනයිකා ශරයෝනෝ ශින්රජෝනි ෂෝගයිබුත්සු සගයෝෂ නදෝවා ඉනයිකා ශරයෝනෝ වාහනය ශින්රෝජෝ වාහන යන මාර්ගය උඩ මාර්ගයේ වාහන යන මාර්ගයේ ෂෝගයිබුත්සු බාධක සගයෝෂ කම්කරුවන් නදෝවා ඉනයිකා ඉන්නවද වාහනය ධාවනය යන මාර්ගයේ බාධක කම්කරුවන් ආදිය ඉන්නවද ෂූයි මේ වචනේ ගොඩක් තැන්වල එනවා හොඳට මතක තියාගන්න ෂූයි කියලා කියන්නේ වටපිටාව ෂූයි ජෝගි ජෙන්ගෝ සයූ හෝකෝනි ෂෝගයිබුත්සු ශගයෝෂ නදෝවා ඉනයිකා ෂූයි ජෝගි සෙන්ගෝ සයූ හෝකෝනි ෂෝගයිබුත්සු සගයෝෂ නදෝවා ඉනයිකා ෂූයි වටපිටාවේ ෂූයි කියන්නේ වටපිටාවේ යෝගිසින් යෝගිසින් කියලා කියන්නේ ඉහළ පහළ අයූ හෝකෝ සයූ හෝකෝ වම හා දකුණ ඒ කියන්නේ ඉහළ පහළ වම දකුණ වටපිටාවේ ඉහළ පහළ වම දකුණ හැම පැත්තෙම ෂෝගයිබුත්සු බාධක සගයෝෂ කම්කරුවන් නදෝවා ඉනයිකා ඉන්නවද නැද්ද එතකොට මග පෙන්වන පුද්ගලයා මේ කරුණු පහ ගැන දැඩිව අවධානය යොමු කරන්න ඕන. එතකොට මේකෙන් ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා. එතකොට මේ පහත කරුණු ගැන කියන්නේ තමන් යූදෝ කරන කලින් මේ ටික අනිවාර්යයෙන්ම බලන්න ඕන. වාහනය ධාවනය කරනවද නිශ්චිත ප්‍රමිතීන් අනුව. එතකොට ඩ්‍රයිවර් එයා දෙන යූදෝ ශදින සංඥා අනුගමනය කරනවද නැද්ද? යූදෝෂණ ඉචි එක. ඒ කියන්නේ යූදෝ කරන කෙනාගේ ස්ථානය හරිද? තමන් ඉන්න තැන හරිද? එතකොට වාහන යන මාර්ගයේ බාධක කම්කරුවන් ආදී ඉන්නවද? වටපිටාවේ ඉහළ පහළ වම දකුණ බාධක කම්කරුවන් ආදිය ඉන්නවද? ඉතින් මගේ පුංචි මතක් කිරීම අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, වීඩියෝ එකට share කරන්න, comment එකක් දාන්න. ඊට අමතරව යාළුවන්ට බලන්න share කරන්න. WhatsApp group එක තියෙනවා. ඒකට join වෙන්න. Telegram group එක තියෙනවා join වෙන්න. Facebook පිටුවට like එකක් දාන්න. ඉස්සරහට අපේ අප්ඩේට්ස් දැනගන්න මේ group වල join වෙන්න. link ටික දාලා තියෙනවා description එකේ. යූදෝන හෝහෝ මග පෙන්වීමේ ක්‍රම යූදෝන හෝහෝ යූදෝෂවා අන්සෙන් කකුනින්නෝ අතෝ රයොත්තේ තෝ කොේනි යොරු අයිසුනි යොරි උන්තෙන් ශගා කකුනින් දෙකිරු හෝ හෝදේ
යූදෝසුරු. යූදෝෂ wa anzen kakunin no ato ryote to koe ni yoru aizu ni yori untensha ga kakunin dekiru hoho de yūdōsuru. යූදෝෂ wa මඟ පෙන්වන්නා අන්සෙන් කකුනින් no ato ආරක්ෂාව තහවුරු කිරීමෙන් අතෝ පසුව රයෝතේ තෝ දෙයත් අත් දෙකින් සහ කොේනි යුරු හඬ මගින් අත් දෙක සහ හඬ මගින් අයිසුනි යොරි සංඥා භාවිතා කරලා උන්ටෙන්ෂගා කකුනින් දෙකිරු රියදුරාට තහවුරු කරගන්න පුළුවන් හෝ දෙක්‍රම වලින් යූදෝසුරු මඟ පෙන්වන්න ඕන. නැත්තම් මඟ පෙන්වනවා. මඟ පෙන්වන්න ආරක්ෂාව තහවුරු කරාට පස්සේ අත් දෙකිනුයි හඬනේ භාවිතා කරලා අයිසු මගින් ඒ කියන්නේ සංඥා මගින් රියදුරාට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ක්‍රම වලට මඟ පෙන්වීමේ කටයුත්ත සිදු කළ යුතුයි. යූදෝ no aizu teshin go oyobi hoitsuru no yoryo wa o sansho. යූදෝ no aizu මඟ පෙන්වීමේ සංඥා teshin go හස්ත සංඥා ඔයොබි සහ හොයිසුරු කියන්නේ විසිල් හඬ yoryo wa උපදෙස් සඳහා පහත රූප සටහන් බලන්න. අපිට තියෙනවා තව මේ පිට ඊළඟ පිටුවේ රූප සටහන් දීලා ඒ සංඥා ගැන. එතකොට මාර්ගෝපදේශකයා එහෙම නැත්නම් වග පෙන්වන්න ආරක්ෂාව තහවුරු කරලා අත් දෙකිනි හඬයි භාවිතා කරලා රියදුරට තහවුරු කරගන්න පුළුවන් ආකාරයෙන් මඟ පෙන්වන්නවා. මඟ පෙන්වන සංඥා හස්ත සංඥා විසිල් හඬ උපදෙස් සඳහා පහත රූප සටහන් බලන්න කියලා තමයි මෙතන කියන්නේ. චූයි අවධානය යොමු කරන්න. යූදෝෂ wa aisu shingo hoho o tadashiku rikaishi kore ni shitagatte shariyo o anzen ni yūdōsuru. යූදෝෂ wa aisu shingo hoho o tadashiku rikaishi kore ni shitagatte shariyo o anzen ni yūdōsuru. පළවෙනි එක තමයි යූදෝෂ wa. ඒ කියන්නේ මාර්ගෝපදේශකයා මඟ පෙන්වන්න අයිසු ශින්ගෝ සංඥා හෝ තදශිකු මඟ පෙන්වන සංඥා ක්‍රම තදශිකු රිකයිෂි නිවැරදිව අවබෝධ කරගෙන කොරේනි ශිත ගත්තේ ඒවා අනුගමනය කළා ශරියෝ වාහන අන්සෙන් ආරක්ෂිතව යූදෝසුරු හසුරවන්න ඕන මෙහෙයවීම කරනවා. මඟ පෙන්වන්න සංඥා ක්‍රම නිවැරදිව අවබෝධ කරගෙන ඒවා අනුගමනය කළා වාහන වලට ආරක්ෂිතව මඟ පෙන්වීමේ කාර්යය සිදු කරනවා. දෙක තියෙනවා දෙවෙනි කොටස. කිකෙන් ඕ කන්ජිත බයිවා සුගුනි තේයිෂි සසෙරු. කිකෙන් ඕ කන්ජිත බයිවා සුගුනි තේයිෂි සසෙරු. කිකෙන් කියන්නේ අනතුරුදායක. අනතුරුදායකයි. කිකෙන් කියලා කියන්නේ අනතුරුදායකයි. කිකෙන් ඕ කන්ජිත බයිවා අනතුරුදායකයි කියලා හැඟුණ අවස්ථාවක අනතුරුදායකයි කියලා හැඟිනව නම් සුගුනි වහාම තේයිෂි සසිරු නවත්තන්න. අනතුරුදායකයි කියලා හැඟෙනව නම් වහාම නවත්වන්න. 3 නරෝ බෝදෙයිකි no zenho kabu kamotsu
カムカムツシツドアなどに車両を誘導する場合は、プロペラまたはジェットエンジンと車両の間隔を1ミートル以上空けた位置に誘導する。ナローボーディング、ナローボーデ行きの前方、株貨物室ドアなどに車両を誘導する場合は、プロペラまたはジェットエンジンと車両の間隔を1ミートル以上空けた位置に誘導する。ナローボーデ行きකියලා කියන්නේ නැරෝ බොඩි. නැරෝ බොඩි. නැරෝ බොඩියක් කියලා කියන්නේ කටු බඳක් සහිත. කී කියලා කියන්නේ මෙතන යානයට. නැරෝ බොඩි යානයක්. ඒ කියන්නේ පටු බඳක් සහිත යානයක. පටු බඳක් සහිත යානයක. නැරෝ බෝධයකි නෝ ජෙන්පෝ ඉදිරිපස. කබු කමොත්සු ශිත්සු. කබු කමොත්සු ශිත්සු කියලා කියන්නේ පහළ ඉදිරිපස ඉදිරිපස සහ පහළ කාගොරු දොවා නදු ಈ දොරවල් අසලට නැරෝ බොඩි එකක් සහිත යානාවක ඉදිරිපස හා පිටුපස්ස කාගරූම් වල දොරවල් අසලට ශරියෝ ඕ යූදෝ සුරු බායිවා වාහන මග පෙන්වන අවස්ථාවක පුරෝ පෙරා මතවා මොකක්ද පුරෝ පෙරා කියන්නේ නැරෝ බොඩියක් තියෙන ගුවන් යානාවල තියෙන්නේ සාමාන්‍ය ජෙට් එන්ජින් එකක් නෙමෙයි බෝයිල් වගේ ගුවන් යානාවල එයාබස් වගේ ගුවන් යානාවල වගේ එන්ජින් එකක් නෙමෙයි තියෙන්නේ ඒක තියෙන්නේ පෙති කැරකෙන එන්ජින් එකක් පෙති තියෙනවා එතකොටම පුරෝ පෙරා කියලා කියන්නේ මෙන්න මේ කැරකෙන තටු වලට කැරකෙන පෙති වලට තමයි මේ පුරෝ පෙරා කියලා කියන්නේ. ඒතර මේ අසල මේ ඉදිරිපස සහ පිටුපස මේ තියෙන කාගෝ රූම් අසලට මොකක් හරි යානාවක් වාහනයක් යූදෝ කරනකොට මග පෙන්වනකොට වාහනයකට මග පෙන්වනකොට ජෙට්ටෝ එන්ජින් තෝ ජෙට් එන්ජින් එක සහ ශරියෝන වාහනයේ කන්කකෝ පරතරය මේ මේ තටුව අසල සහ වාහනේ මේ තටු මේ ජෙට් එන්ජින් තියෙනවනේ එතකොට මේ ඒ පෙති සහ අයා යූදෝ කරන වාහනයේ අතර පරතරය 1 මීටර් එකක් ඉජෝ අකෙත ඉචිනි මීටර් එකට වඩා වැඩියෙන් සිට මීටර් එකකට වඩා වැඩියෙන් සිට යූදෝ සුරු මග පෙන්වන්න ඕන කරුණු තුනක් ගැන අවධානය යොමු කරා අපි අනතුරුදායකයි කියලා හැඟෙනවා නම් වහාම සමයින්න පළවෙනි කොට තමයි මාර්ගෝපදේශකයා සංඥා ක්‍රම නිවැරදිව මග පෙන්වන කෙනා මුලින්ම මේ සංඥා ක්‍රම ගැන හොඳ අවබෝධයක් තියෙන්න එපයි. එයා මුලින්ම සංඥාමය ක්‍රම නිවැරදිව අවබෝධ කරගෙන ඒවා පිළිපැදලා ඒවා අනුගමනය කරලා වාහන ආරක්ෂිතව මෙහෙවන්න ඕන. දෙවෙනි කරුණ තමයි අනතුරුදායකයි කියලා හැඟෙනවා නම් වහාම නවත්තන්න ඕන. තුන්වෙනි කොටස තමයි නැරෝ බොඩි එකක් තියෙන යානාවක ඉදිරිපස සහ පිටුපස ඇති කාගෝ රූම් අසලට ඒවයි දොරවල් අසලට මොකක් හරි වාහනයක් ග්‍රවුන්ඩ් හැන්ඩලින් ශේෂ්ත්‍රයේ තියෙන වාහනයක් යූදෝ කරනවා නම් ඒකට වාහනයකට මග පෙන්වනවා නම් ඒ අසලට යන්න මේ පුරෝ පෙරා මේ කැරකෙන තටු තියෙන ජෙට් එන්ජින් අසලට ජෙට් එන්ජින් එකයි වාහනය අතර පරතරය මීටර් එකකට වඩා වැඩිය තියාගෙන යූදෝ කරන්න ඕන. ඉතින් මං හිතනවා මේ කරුණු ගැන ඔයාලා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ හැම කොටසක්ම ඉතාම වැදගත්. මේ හැම කොටසකින්ම වගේ ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩ කඩ වැඩි.
ඒ නිසා මේ කොටස් නිවැරදිව ආපු දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් එක්සෑම් එකට එන්න පුළුවන් මේ මීටර් 1 වෙනුවට මීටර් 2 හරි 3 හරි ඒ වගේ එහෙම එන්නත් පුළුවන්. එහෙ නැත්නම් මේකේ ඉන්න පුළුවන් මීටර් 1කට වඩා දැන් මෙතන තියෙන මීටර් 1කට වඩා වැඩි කියන්නේ මීටර් 1කට වඩා වැඩියෙන් සිට වාහනය මෙහෙවන්නනේ. එන්න පුළුවන් එක්සෑම් එකේ ප්‍රශ්නේ මීටර් 1කට වඩා අඩුවෙන් සිට යුතු කරන්න කියලා. අන්න ඒ වගේ වෙලාවල් වල මේ හැමදේම හැම කරුණක් ගැනම හොඳට අවධානය තියෙන්න ඕනේ. එතකොට තමයි එක්සෑම් එක ඉක්මනට එක්සෑම් එක එකපාරින් උඩ දාගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. සයනෝරා.